අපේ ගෞරවාර්ය රොබර කඩ සුමනසාර හාමුදුරන් වහන්සේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය එල්ලාවල ධම්මවංශ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධානව මෙහි වැඩමවා සිටින මහා සංඝරත්නයේ අවසරයි මොරටුව මහනගර සභාවේ ගරු නගරාධිපති නිශාන්ත ප්‍රතිනන්දි මැතිතුමා හිටපු උපනගරාධිපති සමන්ත සිල්ලා මැතිතුමා ප්‍රධානව සභාවේ සිටින ආරාධිත ප්‍රභූනි දෙමාපියනි එමෙන්ම දරුවනි අපේ මේ දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමන් මට කිහිප වරක්ම දේශාන අපොන්ස් මහත්මයා කිහිප වරක්ම මාව හමු වී කෙසේ හෝ මේ අවස්ථාවට සහභාගී වෙන්නයි ආරාධනා කෙරුවා. ඒ ආරාධනාව පරිදි තමයි අද මේ උත්සවයට ආවේ. දවසේම දැසන සිටම විවිධ රාජකාරී ආගමික වැඩසටහන් අතරේ තවදුරටත් ඒවායේ නිරත වෙන්න තිබියදී මම බොහොම ආදරෙන් කැමැත්තෙන් අපේ එල්ලාවල ධම්මවංශ හාමුදුරුවන්ගේ විශිෂ්ට නායකත්වයේ යටතේ සිදු කෙරෙන ඉතාම හොඳ ගුරු බෞද්ධ පිරිසක් හැසිරෙන ක්‍රියාත්මක වෙන දරුවන් 800ක් ඉගෙන ගන්න මේ ආර්යවංශ දහම් පාසලේ මේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආරාධිත අමුත්‍යෙක වශයෙන් දේශකයෙක් වශයෙන් මට ලැබිච්ච අවස්ථාව ලොකු ගෞරවයක් හැටියට මම කල්පනා කරනවා. අප මේ අවස්ථාවේදී මේ වේදිකාවේ ඊටාම ලස්සන නර්තන ගායනා ආදියක් උතුවා දරුවන්ගේ විශිෂ්ටතාවය එයින් ප්‍රකාශිත වුණා. පොඩි ගැටලුවක් වගේ මට ආවේ මේ උත්සවය අන්තරීක්ෂ කියලා නම් කරලා තියෙනවා. අන්තරීක්ෂ මේ පොතේ කිසි තැනක මේ අන්තරීක්ෂයන් මොකක්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරලා නැහැ. දහම් පාසලේ ත්‍යාග ප්‍රදානයේට එහෙම නමක් තිබ්බනම් ඒක මොන අරුතෙන් තිබ්බාද කියන එක ගැන පොඩියට හරි මම බැලුවා සියලුම දෙනා කිසි තැනකින් පැහැදිලි කිරීමක් නැහැ. ඒ වගේ සාරගර්භ බර වචනයක් උත්සවයට පාවිච්චි කරනකොට ඒකට අරුතක් තිබෙන්න ඕන. මම ටිකක් සොයනකොට අර ධම්මපදයේ තියෙන න අන්තලික්කේන සමුද්ද මජ්ජේ කියන ගාථාවේ ඒ අන්තලික්කේන කියන අරුතින් විදගත් අන්තරීක්ෂ ගාථාවේ තියෙන අහස මේ අනුව මේ අහස නැත්තම් විශ්වය කියන අදහස මුල් කරගෙන මේ උත්සවයට නම තබා තිබෙනවා. විශ්වය ජය ගන්න කියන අර්ථවත් අපි එකතු කරමු. එතකොට ඊටාම සාර්ථක වෙයි. මේ ආර්යවංශ දරුවන්ට මුළු විශ්වයම ජය ගන්න නැත්තම් විශ්වය පරයා යන්න පුළුවන් උතුම් දැනුමක්, ඥානයක්, ප්‍රඥාවක් ඇති කරන තැනක් බවට දහම් පාසල පත් කරගනිමු. මම හිතන්නේ බුදුහාමුදුරුවෝ පුත්ත කියන සූත්‍රයේ දැක්වුවා බුදුහාමුදුරන්ගේ අපේක්ෂාව දරුවන් පිළිබඳව. මම හිතන්නේ ඒක තමයි මට කියවන්න තියෙන හොඳම තැන. ඕවාදකාරී බතපෝසී කුලවංශං අහාපයං සබ්දෝ සීලේන සම්පන්නෝ පුත්තෝ හෝති පසංසිසෝ. මේ අන්තිමට තියෙන පාඩය අනිත් ටික අමතක කළත් වටිනවා. බුදුහිමියන් අපේක්ෂා කළේ කවුද? පුත්තෝ හෝති පසංසිසෝ. ප්‍රශංසා ලබන දරුවෙක් හදන්න. දහම් පාසල ඒ සඳහා අපි නිර්මාණය කරගත්තේ ප්‍රශංසා ලබන දරුවෙක් හදන්න. ඒ කියන්නේ දහම් පාසලක් ඇතුලේ
ක්‍රියාත්මක වෙන මේ සියලු ඇගයීම්ද උදෑසන කෙරෙන අවශේෂ ආගමික කාර්යයන් වෙනත් නායකත්ව වැඩසටහන් සියල්ල තුළ තියෙන්නේ ප්‍රශංසා ලබන දරුවෙක් නිර්මාණය කර ගැනීම. හේතුව අද අපට අවශ්‍ය වෙලා තියෙනවා ප්‍රශංසා ලබන දරුවා නිර්මාණය කර ගන්න. එතකොට මේ ප්‍රශංසා ලබන දරුවෙකුගේ තියෙන ඕනේ ගුණධර්ම පහක් මෙතන කියනවා. ඕවාදකාරී, ඊටාම කීකරු, අවවාදයට හික්මෙන, බතපෝසී, ගුරුන් නමදින, දෙමෝපියන් නමදින පෝෂණය කරන, කුලවංශං අහාපයන්, කුලසිරිත් සුරකින්න, ඒවාට අනුකූලව හැසිරෙන, ඊළඟට සත්වෝ ශ්‍රද්ධාවෙන් පිරිපුන්, දරුවන්ට ගරු කරන, සීලේන ශිෂ්ට සම්පන්න. මෙන්න මේ කරුණ වලින් පිරිපුන් දරුවෙක් හදාගත්තොත් ඒ දරුවා යන තැන ප්‍රශංසා ලබාවි. නිදසුනක් කියන්නම් විනාඩි 10යි ගන්න ඊට වඩා විනාඩියක් ගන්නෑ. මගේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා වෛද්‍ය පීඨයේ මාස කිහිපයකට පෙර මේම සිදුවීමක් වුණා. අයියේ නම්ගී දෙන්නම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා වෛද්‍ය ශිෂ්‍ය. එක්කෙනෙක් අවසාන වසරේ තව ආය මාසෙකින් එළියට යන්නේ ගියා. අනිත් එක්කෙනා පළමු වසරේ අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු. මෙතන වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ පුංචි කාලේ ලොකු ඉස්කෝලේකට යවුවා. කවදාවත් දහම් පාසලකට යන්නේ නැහැ. පන්සලකට යවෙත් නැහැ. දෙමෝපියෝ ගියෙත් නැහැ. ඒගොල්ලන්ට ඒව ඕනුනෙත් නැහැ. හැබැයි ඒ තුන ගන්න බයෝ සයන්ස් ඉගෙනුවා. බයෝ සයන්ස් උගන්වලා ඒ තුන අරගෙන වෛද්‍ය විද්‍යාලයට ආවා අයියා නංගි දෙන්නම. මේගොල්ලන්ගේ ඔළුව හිස් බයෝ සයන්ස් විතරයි. අම්මා අඳුරන්නේ නැහැ, තාත්තා අඳුරන්නේ නැහැ, නමට කිව්වට වැඩක් නැහැ. ගුණය තියෙනවා. ඒ මොකක්වත් කොහෙන්වත් ආවේ නැහැ. එතකොට ඒ නිසා මේගොල්ලන්ට ජීවිතය පිළිබඳ කිසිම හැදෑරීමක් ලැබුණේ නැහැ. ඒගොල්ලෝ මේ හිස්තන පුරවගත්ත එකම එක දෙයකින් ගෙදර බල්ලෙක් හැදුවා. මේ බල්ලට හරිම ආදරේ. සිකුරාදා හන්දෑවට ගෙදර යන්නේ බල්ලා බලන්න අම්මා තාත්තා බලන්නටත් වඩා. ගියපු ගමන් දෙන්න එක කරන්නේ බල්ලා හොරතල් කරන එක. දවස් දෙකේම කරන්නේ ඕක සඳුද උදේ ඉන්නේ හරි දුකෙන්. ඒ වෙනකොට මේක මාස කිහිපයකට පෙර හදිස්සියේ බල්ලා මලා දෙන්නම දේශනා ශාලාවේ ඉන්නකොට තාත්තා පණිවිඩයක් දුන්න බල්ලා මලා ඔක්කොම දාලා ගෙදර දිව්වා. ගෙදර දුවලා ඊට පස්සේ මොකද උනේ? අඬලා බල්ලා වලලාලා නංගි කැම්පස් ආවා. අයියා ගේ අතුරට වෙලා දොර වහගත්තා. දොර වහගෙන දොර ඇරියේ නැහැ. දවස් දෙකක් අඬ ගේ අතුරට වෙලා ඉඳලා තුන්වෙනි දවසේ ගෙලවලාගෙන කාමරය ඇතුළේම මිය ගියා. 6 මාසකින් වෛද්‍යවරයෙක් කියලා සමාජයට එන්නේ හිටිය පුතේ බල්ලා මරණ කියලා ජීවිතේ නසාගත්තා. මේක හැම මාධ්‍යකම ගියා. පත්තරවල බලවනා ලොකුවට. දැන් මේ කතාව මම මෙතෙන්ට එකතු කළේ ඒ දරුවා බයෝසයන්ස් ඉගෙනගෙන ඒ තුනක් අරගෙන වෛද්‍යවරයෙක් වෙලා ගියාට වැඩක් නැහැ. ජීවිතය ගැන මෙලොවසසර දෙයක් නැහැ. වැඩක් වෙයි. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ කියපු ලස්සන වචනයක් තියෙනවා මනෝ සංචේතන. මොලේ හදන්න ඕනේ මේ අර පොතේ දැනුමින් විතරක් නෙමෙයි මොලේ හදන්න ඕනේ වින්දනාත්මක ආගමනුකූල සෞන්දර්යාත්මක දේවල් වල. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ධර්ම හරිම වාසනාවන්තයි මේ ස්වාමීන් වහන්සේලා කරන කැපකිරීම. මම හිතන්නේ කවුරුවත් අගයන්නේ නැහැ. අපි ධර්ම පාසල් ටික වහලා දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න. අපි මේ වැඩේ බහැරුණොත් මේ ධර්ම පරම්පරාවට වෙන්නේ මොකද කියලා බලන්න. පොඩි දෙයකට ස්වාමීන් වහන්සේලාට මඩ ගසන්න විවිධ නම්ගම් කියලා ඔවුන්ගේ චරිතය විනාශ කරන්න සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මේ කරන මහා සංස්කෘතික කාර්යභාරය කවරාකාරද කියලා වටහා ගන්න සූදානම් නැහැ. ඉතින් ඒක නිසා කාලය අවසන්
අරියවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්යයන් වහන්සේට ගුරු මණ්ඩලයට මම විශ්වවිද්‍යාලයට මහාචාර්යවරයෙකු වශයෙන් විශේෂයෙන් මේ කරන්නා වූ උතුම් කාර්යභාරයට මගේ ආශිර්වාදය ප්‍රශංසාව පළ කරමින් මේ දහම් පාසල ඉටු කරන උතුම් මෙහෙවර තව බොහෝ කාලයක් සිදු කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.